නෑ බුදු සාදු මෙහෙමයි. අම්මයි තාත්තා එයාගේ අතින් ඝාතනය වුණොත් එයාට ආය නැවත අරහත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි කල්පයක් අර මේ අවීචියට වැටෙනවා. ඒ ආන්තරයක් නැතුව ඒ පාපය විඳින්න වෙනවා එයාට. ඊට පස්සේ නැවත එයාට මේ අවස්ථාව ලැබෙන්න පුළුවන්. හැබැයි අර කරපු පාපයට මේ පව විඳින්නම වෙනවා මගේ පුතේ. ඒකට අනන්තරී පාප කර්ම පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එකක් තමයි මව මැරීම, පියා මැරීම, ඊට පස්සේ බුදුන්ගේ ලේසලවීම, ඊළඟට මේ සංඝ බෙහෙදේ ඇති කිරීම. සංඝ බෙහෙදේ සංඝයා අතර බෙහෙදේ වගේම මේ ධර්මයේ විකෘති කිරීම ආදී දේවල් ඔක්කොම සංඝ බෙහෙදේ වැටෙනවා. ඒතර සංඝ බෙහෙදේ කිරීම ආවගේ දේවල් අපි කරොත් එහෙම අන්න අනන්තරී පාප කරපේ. දේවදත්ත හාමුදුරුවෝ කරගත්තා. ඔව්. දේවදත්ත හාමුදුරුවෝ කරගත්තා. අප්පච්චි ඒ දේවදත්ත අප්පච්චි හාමුදුරුවෝ අප්පච්චි ඒක කරගත්තා. ඔව් ඒක කරගත්තා. එයා කරගත්තා. ඔව් ඒකනේ. එයා කරගත්තා බුදුන්ගේ ලේසෙලුවා සංඝ බේදය ඇති කරා නේද? ඔව්. එයා කරා. එයා කරේ. ඒව කරේ නෑ. අර දෙක තමයි කරගත්තේ එයා නේද? එයා අම්මා පියායි මේ මම පියා මරන්න බැරුවේ නෑ. හැබැයි බුදුන්ගේ ලේසෙලුවීමයි සංඝ බේදයයි එයා කරා. අපේ අප්පච්චි කවුද මැරුවේ අප්පච්චි? අර මෙයාගේ අප්පච්චි ආයෙත් කවුද කියලා? නෑ එයා ඉතින් මෙහෙමයි. එයාගේ අර මේ කවුද? අජාසත් රජතුමාට කියලා අජාසත් රජතුමාගේ තාත්තා මැරෙව්වනේ. සුද්ධෝදන රජ බිම්බිසාර රජතුමාව. බිම්බිසාර රජතුමාව එයා මේ අජාසත් රජතුමාට කියලා මැරෙව්වා. ඉතින් ඒක නිසා එයාට මේ පාප කර්මය ලැබෙනවා ඉතින්. හරි මගේ පුතේ. අපි ඉතින් රහසින්වත් පව් කරන්න හොඳ නෑ. අනිත් අයට හිරියරයක් කරදරයක් වංචාවක් කරන්න හොඳ නෑ. අපි ඒකට කියන්නේ හිඟියක් හිංසාවක් කරදරයක් බාධකයක් දස කුසලයේ මූලිකයෙන් කිරීම කරවීම කිරීම අනුබල දීම කිරීම වර්ණා කිරීම ආදී කිසි දෙයක් අපි කරන්න හොඳ නෑ නේද? ඒ යටතේ අපි කරලා තියෙනවා නම් ඒකට අපි සිදු කොට තියෙනවා නම් අපි සිදු කරලා තියෙනවා නම් එම වරද බව දැක වර බව දැන ආයත සංවරේ පිහිටලා අපි කමා කරගෙන අන්න නැවත ඒ වැරද්ද නැවත සිදු නොවන විදිහට වග බලාගත්තොත් අපිට පුළුවන් මේ සසර දුකින් අත් මිදෙන්න මගේ දුව. තේරුණා නේද? හරි මගේ දුවට තෙරුවන් සරණයි. අපි ඔක්කොම බුදු සාදුරු වැඳලා යන්. සාදු සාදු සාදු.